水を取ったり飲んだりしないと具合が悪くなっちゃいます。熱中症に注意しましょう。この中ではまずチーム担当の先生から紹介したいと思います。じゃあ Y の先生方ですね。森田先生です。はい、そして小野先生です。拍手お願いします。はい、次 M チーム新井先生です。山本先生です。C の先生です。後ろ先生です。そして中山先生です。そして A チームですね。川口先生です。そして藤原先生です。はい、他の先生方も皆さんも知ってると思いますけど紹介します。まず先ほど挨拶をしてくださった校長先生です。石上校長先生です。福島先生はいますね。一番右にいます。そして片谷先生です。後ろにいます皆さん。はい、そして陳先生です。右にいますね。はい、そして佐野先生です。右にいます。北野先生です。北野先生、カメラやってくれます。そして今日は卒業したහැමෝටම good morning කියලා පටන් ගන්නවා. මට අද වීඩියෝ එක කරන්න පටන් ගන්නකොට පරක්කු වුණා. මොකද මම අද වීඩියෝ එක ගන්න නෙමෙයි හිතාගෙන හිටියේ. මොකද මම හැරෙනකොට පරක්කු වුණා. 10ට තිබ්බේ හැරෙන්න. 10ට විතර මම හැරෙනකොට 9:10යි. හොඳ වෙලාවට ඉස්කෝල ළඟ ඉන්න හොඳයි. මම අදිස්සියේ ආවා. මට ගිම්බල් එක ගේන්නම තුණා. දැන් වෙලාව 9:50යි 10:50යි. මෙතන ඉඳන් තමයි වීඩියෝ එක ස්ටාර්ට් කරන්නේ. අද අපි ඉස්කෝලේ ස්පෝර්ට් මීට් එක. එහෙනම් මම යන ඉස්කෝලේ ස්පෝර්ට් මීට් එක දිනවා. බලමු කොහොමද මෙහි ස්පෝර්ට් මීට් එකක් වෙන්නේ කියලා ඉස්සරහට. මම ඉතින් එක එක රටවල් වල කට්ටිය මම දැන් ඉතින් පොඩි චිල් එකක් තියේ. අතන හැමෝටම ස්පෝර්ට් එකට සහභාගී වෙන්න බැරි මොකද සීමිත කට්ටියකට සහභාගී වෙන්න පුළුවන්. මම වෙන්න ඉස්සරහට. ඉස්කෝලේ ගානේ හැමෝටම වතුර බෝතල් දුන්නා. එක්කෙනෙක්ට තියෙන එක ගානේ හැමෝටම වතුර බෝතල් දුන්නා. අතන ලීඩර්ස්ලා ටික ඉන්නවා. ඒගොල්ලෝ තමයි ටීම් ලීඩර්ස්ලා ටික. ටීම් 4ක් තියෙනවා. ඉස්කෝලේ නම YMCA නේ. ඒක 4කට කඩලා එක ටීම් එකකට එක ඉංග්‍රීසි අකුර ගානේ මං ඇවිල්ලා ඒ ටීම් එක මෙතන තියෙනවා. නම ගහලා පේන්නේ හැබැයි බලමු. පළවෙනි ගේම් එක පටන් ගත්තා. පළවෙනි ගේම් එකේ තියෙන්නේ ඔය තියෙන කරන විදිය බලන්න දෙන්නේ. අපි ගෝනි පයින්නේ. අන්න ඒක තමයි තියෙන්නේ. හරි. කරන විදිය කියලා දෙන්නේ ඒගොල්ලෝ කරන්න කලින්. අපිට මේකට ඇතුල් වෙනකොට මේ බිමට ඩැමේජ් වෙන හින්දා එක්කෝ වෙන සපත්තු දෙයක් කරේ නැත්නම් තියෙන දෙකක් පිහදාගෙන හරි එන්න කිව්වා. එන්න මේකට මේ බිම ඩැමේජ් වෙන්න පුළුවන්. ඩැමේජ් වුණාම ඒගොල්ලෝ රිපෙයාර් කරන ගානක් යනවා කියලා මන්න අලුත්යක් ගත්තේ මං තියෙන දෙකේ අඩිය පිහදාගෙන ආවා. ඒක අන්තිමේ ඉන්න කෙනා නමලා තියන්නත් ඕනේ පෙට්ටිය ඇතුලේ. දැන් සෙන්සර් කිව්වේ ලස්සනට නමලා වුණත් යට හැකි නිකන් උනත් දාද හැකි කියලා.
අද පොඩ්ඩක් වීඩියෝ එක හෙල්ලෙනවා වගේ වෙයි. මොකද මේ මට gimbal එකේ නම තකුණානේ. මේකේ මං සුපර් ස්ටඩි එකක් දාන්නේ. සුපර් ස්ටඩි එක දැම්මම මගේ වයිඩ් ඇන්ගල් එක පොඩ්ඩක් අඩු වෙනවා. ඒකට මට පොඩ්ඩක් වයිඩ් එකෙන් ගන්න බැරි හින්දා චුට්ටක් ඒක ගණන් ගන්න එපාද. අන්න මගේ යාළුවා ඉන්නවා අතන. මේ මිස් කෝල් එක උත් ගහනවා. ගියා වැටින කොරියන් ඩයල් එක. මේ තින්නේ ලංකාවේ අයියා කෙනෙක්. මේත් ලංකාවේ. පටන් ගත්තා. ලංකාවේ දන්නවනේ මොකද? ලංකාවේ කරලා තියෙන හින්දා දන්න හින්දා හොඳයි. පිටරට යදන්න දැල වෙනවා ඉතින්. ඕ මෙයත් ලංකාවේ. Oh. Oh. Kira rindu nanti. Hai, berai. Team deka tibbe. Ini apa team megai? Ani team me medin apa team mega? Myanmar එකෙකුයි වියට්නාම් එකෙකුයි එන්නේ සිමස් දුකසම් oh shit ya අතර වැටුණා. Nice. Gamare. Ya, dukda. Ay, yo, අපි පරාදයි. මොකද අපිට පෙට්ටිය ඇතුලෙන් තියන්න ඕනේ මේ ගෝණි අරු 99 හිටියා. ඒකෙන් පැරදුනා පරාදේ. මේ වීඩියෝ එක ආයි සෙල්ලම කරනවා අපි. like loose versus loose. Fighting for 3. 1番の人、はい、2番の人、はい、3番の人、はい、準備いいですか？では、3位決定戦です。よーい。いや、we get頑張れ Let's go. Dukku-san! Ganbare! Oh! Oh! මම දැන් තියෙන ටී-ෂර්ට් රිලේ එක. ඒ ටී-ෂර්ට් රිලේ කියන්නේ දෙන්නේ කත් දෙකක් ළඟ ඉන්නවා.
ඒ දෙන්නගේ එක්කෙනෙක් ටී-ෂර්ට් එක ඇඳන් ඉන්නවා අනිත් එක්කෙනාට පාස් කරන්න තියෙනවා. දැන් සෙන්සෙලා මේ කරලා පෙන්නනවා රියසල් එක. බලන්න ඔය වෙන විදිහ. ทีม පටන් ගත්තා. අපේ ටීම් එකේ ඉන්නේ අපේ ඉන්න වියට්නාම් දෙන්නෙකුයි බෙදනම එක්කිනෙකුයි. එයා වියට්නාම්. ෂර්ට් එක කිරුණා. අප්පා. අම්මට සිරි වෙනවා අරුන් යනවා. ඔය チームも頑張ってください。あれやらずばっかだろ。チームは2回目帰り道に入りました。A チームもそろそろですね。මේගොල්ලෝ යනවා. අපේ ඈත් ස්පීඩ් දෙනවා. ඒවා මේගොල්ලෝ එනවා. ස්පීඩ්. Gawari masuk dia. Hati-hati. Habis dah. Hati bodoh. I want to like. මේ තින්නේ කිරේ කොඩ් එක බලන්න. ජෙන්ජන් ගම්බරේ ජෙන්ජන්. මේ ඉන්නේ අර පැරදිච්ච රවුන්ඩ් එක ආපහු කරනවා. පැරදිච්ච රවුන්ඩ් දෙක, ඒ කියන්නේ පැරදිච්ච ටීම් දෙක තමයි ආපහු කරලා තුන්වෙනි ස්ථානේ කවුත් තෝරන්නේ. ෆයිනල් රවුන්ඩ් එක ෆස්ට් උඩවලු බකට් එක ඉස්සරහට කරන්න දිනන්න. දැන් යන්නේ ෆයිනල් රවුන්ඩ් එක. මම මේ ෂර්ට් එක දාන එකේ මේකෙන් තමයි පළවෙනිය තෝරන්නේ. දැන් තෝරන්නේ පළවෙනියයි දෙවෙනියයි.はい、前の選手も3人いますね。A もいますね。2回目の人たちもいますね。じゃあ、すぐ始めますよ。はい、準備いいですか？それではスタート。පටන් ගත්ත ඇඩේ. ගමරේ.
අර කොල්ලටි ගෑනවා ඒකට පාස්. ඒ හය. どちらのチームも同じところにいます。 මේකට මේ දාන්න ඕනේ ඇඟ පොඩි අය. හොඳ වෙලාවට අපි අපේ කණ්ඩායමෙන් දාලා තියෙනවා. එක්කෙනෙක්ගේ සපත්තුව ගැලවුණා කිව්වා. අර කොල්ලේ සපත්තුව ගැලවිලා. දැන් දෙවන රවුන්ඩ් එක කකු ඉන්නවා මෙතන. ඒ ටීම් ලීඩර් ඉන්නවා. එයා ඇවිල්ලා වෙන ටීම් එක. යාබා. ඒගොල්ලෝ රතු ඇයගෙන් ඉන්නවා. අපේ ෂර්ට් එක හිර වුණා. අරගොල්ලෝ දිනු. ඔස්කාර්. ඊළඟට තියෙන කම්බා දින්න වගේ දැන් විනාඩි 10ක ඉන්ටර්වල් එකක් දුන්නා. ඉතින් සෙන්ඩු මිනා ඉන්න අතන තියෙන ලකුණු බෝඩ් එක දැන්ට මේ මෙන්න මෙතන ලකුණු පුරව තියෙන්නේ. දැනට වයි ටීම් එක තමයි ඉස්සරහින් ඉන්නේ. මින් ඉන්නවා ඩබල. මේ දෙන්නටම කොල්ලෝ නෑ. කවුරු හරි කැමති ඉන්නා නම් මට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න ඕනේ කියලා. දැන් තියෙන කබාදින එක අරගෙන ලංකාවේ දෙන්නේ. ඩබල. කබාදින්න යන්නේ. බලමු මොකද්ද වෙන්නේ කියලා. පටන් ගත්තා. fuck. අර පැත්තේ ගෑඩු වැඩි ඉන්නේ. කෙන්ද වෙරිලා. කොල්ලා මොකද උනේ? කෙන්ද වෙරිලාද? ඔයාලා නැද්ද? Hello. වටෙන් අපි දින්න දැන් තියෙන මේ තුන්වෙනි තෝරන වටේ
අවසාන සෙල්ලම නිකන් අපිට නේ අර ස්කිපින් තියෙන්නේ ස්කිපින් එකේ මුළු ටීම් එකම මැද්ද ඉන්නවා දෙන්නෙක් ඉතින් කරගවනවා අපි කරා කොහොමද දන්නේ නැහැ රිසල්ට් එක කට්ටියම පටලවනවා ඉතින් මැද්දේ වටන බලමු දැක්ක අම්බෝ පාට්ට මාන්සි එක්ක කරා අනිවාර්යෙන් මැද්දේ එක්කෙනෙක් පටලවනවා එක්ක උඩ පයින්නේ අතනත් යනවා එක ඒක හැමෝම එකපාර උඩ බයින්නවා එක්කෙනෙක් හරි කනවා වැඩේ අවුල නැහැ ඉතින් ආතල්ලේ අය කරන යන්නේ මහන්සි රතන ගිය වෙන්නේ නැහැ කබත් ඇද්දා ටිකක් අත මෙයා වුණා වගේ පොඩ්ඩක් රිදෙනවා නෝ තමයි ඉතින් ස්පෝර්ට් මීට් එක මෙහි තිබ්බේ මේක ලැන්ග්වේජ් ස්කූල් එකක් මේ නිකන් ජපානි ස්කූල් වල නම් මීට වැඩිය දෙයක් වෙනවා මේක අපිට අද දවසේ නිකන් ළමයින්ට පොඩි ෆන් එකක් ගන්නවා වගේ ඒගොල්ලෝ කරන්නේ මේක හැම අවුරුද්දෙම තියෙනවා මේ අවුරුද්දේ තිබ්බා හංගෝ කට්ටිය සෝජි ගන්නවා අන්තිමට වෙවෙන්නද ගහරිදී ඒ කවුද බන්දිනු කිව්වේ නෑ නේද මම අපි 3 1 y 2 m අනේ මන්ද අනේ මන්ද අනේ මන්ද කවුරුද මේ සෝජි ගහන්නේ M එක කැලේ. m කැලේ ඉතින් ලකුණු නෑ නේ ඒක ඔබ දෙක කියන්නේ බොරුනේ බොරුතර. සෝජි ලෝක මන්ද අර අන්තිමට දැක්කේ කිව්වේ කොහොමද දන්නේ M එකේ ලකුණු තිබ්බේ නෑ බෑ 1 2 එහෙම තිබ්බේ. 1 2 3 සෝජි ගහන්නේ දේවල් හකුවා කට්ටිය ඈ ආන ජොසන්ත අපෙන්න කො ජොසන්ත මෙයා පිලිපීන්はいすっかれましたちょっと危ないなって近くの先生に今って今කට්ටිය අන්තිමට ගන්නවා කියන්නේ ඉස්කෝලේ YMCA නේ YMCA එකේ අකුරු වලටනේ බෙදුවේ තමන්ගේ ටීම් එක අකුරු හැදිලා කට්ටිය ගන්නවා උඩින් ෆොටෝ එක හරින්නේ සෙන්සි 大丈夫です ෆොටෝ එකක් ගන්නවා කට්ටිය ඉඳගෙන ඉන්නවා おめでとうございます。よく頑張りました。素晴らしいです。はい、ということで、優勝チームの記念撮影が先。 තෑගි දෙනවා කට්ටියට それからフリーダーさん。はい、素敵なプレゼントですね。තෑගි දුන්නා කට්ටියට නොමයි ඉතින් අද දවසේ මේ දැන් ඉතින් හැමෝටම තෑගි දෙනවා てください。 හා මේගොල්ලෝ තමයි එක 立ってください。卒業生の皆さん。 ආ 卒業しちゃったありがとうございました。卒業生の皆さん、お手伝いありがとうございました。皆さんもこんな素敵な先輩のように සොච්චිගේ උනේ 頑張りましょう。 ඒගොල්ලොත් ඇවිල්ලා හිටියා මහ ලොකු කරන්නේ じゃあ皆さん立ってください。 අපි දැන් නැගිටින්නලු එහෙම තමයි අද දවසේ ඉවරුනේ 挨拶の前に明日の確認をします。明日もちょっといつもの授業と違うところありますよね。1組から4組の人、明日は何時に学校に来ますか？お、素晴らしい。そう、9時半、9時30分です。1組から4組の人ですね。校内進路説明会があります。あで、5組から7組の人は希望者だけ、私もという人だけです。じゃあ、1組から4組の人、
刻しないようによろしくお願いします。 ඒට මාක් කරලා තියෙනවා. ඕගොල්ලන්ට ඉස්කෝලේ තියෙන එකයි ගන්නට අපිට උදේ ඉන්නලු. それではじゃあ最後いつもの挨拶で終わりたいと思います。じゃあ1組のリーダーさん挨拶をお願いします。 පළවෙනි පන්තියේ ලීඩර්ට කරන්නලු අයිසත්සු. 起立気をつけ礼 ありがとうございました。では皆さんさようなら。さようなら. අයෝ අඩෝ ඇල්ලෙනවා. එහෙනම් අදට මේ වීඩියෝ එක මම මෙතනින් නතර කරන්න හිතාගෙන ඉන්නවා. පොඩි ෆන් එකක් තිබ්බා අපි ශ්‍රී ලංකාවේ